හයි ගයිස් ඉති මේ දසල් ක්‍රිස්මස් එතකොට මේ දසල ස්ටීම් එක වින්ට සෙල් එකයි එතකොට ඒක වින්ට සෙල් එක යනවා එතකොට මේ වගේ ඔටම් සෙල් වින්ට සේල් සමසෙල්ලගේ ආහම ස්ටීම් එක ඒකේම ගොඩක් ගේම්ස් අඩුවට ගන්න පුළුවන් අපිට එතකොට මම හිතුව විඩිය එකක් ගන්න මොනවද හොඳම ඩීල්ස් මේ සයිට්ටල තියෙන මොකද ගොඩක් ගේම්ස් තියෙන මොනවද හොඳ ඩීල්ස් කියලාවාලට කියන්නත මේ විඩියක් ගෙනාවේ එතකට වාට හිතන්න පුළුවන් ඇයි අපි මේ ගේම් සල්ලි දීල ගන්න අපිට ඕන තරම් රීපෙක් සයිටලින් ක්‍රක්කරපු ගේම්ස් නවලුට් කන්න පුළුවන්නේ නව කළ ගන්න පුළුවන් කියලා මෙමයි ගයිස් දැන් ඒවගේ හිතන්න එපා මොකද මේ ගේමයක් ඩියවලප් කරන්නේ වනත් සොෆ්ට එක ඩියවලප් කරන්න ඒ ඩියවලපස්ලා සෑන්න මහන්සිනවා යාලගේ කම්පනිස්වලන්න ගොඩක් ඉම්පලෝස්ලට යාල පේ කරන්න ඕන ඉතින් ඔයාල රීපෙක් සයිටලින් ඩවන්ලෝඩ් කරාම මේ එයාලටෙක්සි ප්‍රෆිට්ටක් එන්නේ මන් දන්නවා ලංකායි මිනිස්සුන්ට ගේමයක් එකන්නේ ඩොල හැටකට ඇත්තයකට ගන්න හරි අමාරුයි ඩොල හැටක් ඇත්තයක් කියන්නකු ගාන එතකොට ඒකින් සතයි ලංකා ඉන්දියාව කරට මිනිස්සු පැක්කරපු ගේම්ස් ගන්න පුරදුලයින්න එවනට මේ වගේ වින්ට සෙල්ලක් සමසෙල්ලක් කොටම් සෙල්ලක්කවාම සෑ ගේම්සල ගන සෑහන් අඩුවෙන මේගේ ස්ටීම් වගේ සයිට්ටද එතකොට ආලට ඇවිල්ලා හොඳ ඩීල්ස් තෝරගෙන අට කැමති ගේමක් නවලෝඩ් කරන්න පුළුවන් ඕන ඕන දිට බයි කරගෙන එතකොට ඒවිදිට ඩෙවස්ලට සපෝට්ටක් කෙන ගොල මේ විදිර ගේම්ස් ගත්ති ඉතින් මම දැන් වාට කියන්න යන්නේ මොනවද හොඳ ඩීල්ස් තියන කියලා ඉතින් අප මුලින්ම යන් ස්ටීම් එකටම හරිග ස්ටීම් එකටාවම මුලින්ම වාට ස්ටීමකින් ගේම්ස් ඩවලුට් කන්න වඩ ස්ටීම කවන්ටක් හදාගන්නඩුවන ඒක මේ ලොගින්නට කියලවාට කවන්ටක් හදාගන්න පුළුවන් ස්ටීම කවන්ට හදාගන්න කොද කියල නතරම් YouTube එක විඩියස් තිනකයි සට සච් කලාගන්න පුළුවන් ම ස්ටීම එක ඩියල්ස් මුලිම ඇති මුලිම ප්‍රයිස් කටකර තුනක් වෙදෙනවා මුලිම බින්දුවේ ඉදං රුපියල් දාහ වෙනක රුපියල් දාහ ඉදං රුපියල් දෙදාහනක ඉරවස දහන් උඩ මම මේ ප්‍රයිසස් ඩොලරලින් මේක තිබට මවාලට රුපියල්ලින් ප්‍රයිස් කියන්න එතකට ආට ලෙසි දිශනයක් ගන්න හරිගස් එතකොට ම මුලිම බින්දුවදම් දාහ කැටකරියකටාවත් මුලින්ම අපිට සිලෙක්කන්න පුලන් පේඩ2 කියනගේ එක ට මේ පේඩ2 කියනගේ එක ගයිස් දැන් තියෙන ඩොලර් බින්දශම 54ක් ඩොලගට එකන්නේ ලංකා සල්ලෙන් රුපියල් 160ක් විතර වෙන්න පැදසියකට අඩුයි එතකොට මේ විට සේල්ලක එකකොල්ල 90ක් කෝ් කල තියෙන පේඩ2 එක නිකං අපිට ෆෝපලය කෝප්ෂූට එකම එක කියන්නේ අපිට යාලු අතර දෙනෙක් කින්නන්න යාලු අතර දෙනෙක් කොුණත් ගන්න පුළුවන් නිකං අපිට බැංකු මංකොල්ල කන්නන්නේ වගේ සින්න ඇත්තයි මේක තියෙන්නේ වාලට මේක යාලු ඉන්නම් පලේ කරන්න හොඳගේමයක්යි සේක නිසා ඔකොල්ල මෙඩිල්ලක් ගෙනත් බලන්න කියල්තා කියන්නේ ඊට පස්සේ ඔහොලෝ දන්න ඇති ෆෝ හොන කියලගේම ඇත්තිෙන ෆෝන කියන්නේ යුපිසොෆ් ලගාන ගේමයක් මේක මේක තර්ඩපර්සන් හීරෝබෙස් ෆයිටිං ගේමයක් මේක පොට පරණ කාලේ ලයින් ඇතියෙන්නේ කියන්නේ මේකොල්ලෝ කඩු ෆයිට් එතකොට දුන්නු ඒවගේ තයි මේක තියෙන්නේ මේක මිඩියවල් ටයිප්ගේමයක් යුපිසොෆ් ලගහන්නේ සෑන් පොසිටව රියස් තියෙන එක එතකොට ගයි ස්වාලට මේක ගන්න පුළුවන් ඩොර් එකයි සත බින්දුවයි නමයකට ඒකන් රුපියල් 337ක් වගේ ගානක් තමයි වෙන්න ඊට පස්සේ ගයිස් මම ඔයාලට කියනවා තවගේමයක් මේක නම චූචු චාල්ස් කියලා මේක ගයි ඇතරම මේ අමුතුම කන්සෙප්ටේගේම මේක ඇත්තරම ඉන්ඩි ඩියවලපගෙනෙක් ඉන්ඩි ඩියවලපගෙනෙක් කියන්නේ තනි ඩියවලපගෙන කදපුගේමයක් මේක මේ අන්ඩියල් එන්ජින් පාච්චි කළතය හදල තිබේ මේක තනි ඩියවලපගෙන හැදුවත් මේක සෑන් ප්‍රසිද්ධනගේමයක් ත්‍රීමස් ලම සෑන්න ගැහවා එතකොට මේක ගයි සැතර වෙන්න ඩොල බින්ද දසම අසුව එකයි ගැන් රුපියල් 250ක් වගේතා වෙන්නේ ඉතින් ඉන්ඩි ඩෙව් කෙනෙක්ට වාට හෙල්ප් කරන්නගේ පුළ මේගේම ගල මේක හොර ටයිප්ගේමයක් එතකොට ගයි ස්වාලට මේක නොල බින්ද සමසුවකට ගැන් රුපියල් 250කට ගන්න පුළුව ඊට පස්සේ ගයිස් මවාගත හොඳ ඩිල්ල ඇත්තමයි ස්නයිප ගෝස්ටෝරිය ගේම එක ගෝස්ටෝරිය 3 ස්පෙසිෆිකලි ට මේකෙත් මේක ආවේ එතරම දස් දා හතේ වගේ දාහතේ දාහතේ ආපු කැනෙ ස්නයිපින්ගේමයක් මේක ෂූටින්ගේමයක් සෑන් නොද ග්‍රෆික්ස් තිබයි දස්සල හැටියට එතකොට ගයිස් මේක වාලට ගන්න පුළුවන් ඩොල් එකයි සත විසි නමයකට ගැන්නේ ඔල්මෝස් රුපියල් 390 400ක් වගේ වෙන්නේ මේකත් වාල කලක්ෂණ එකට අල්ට ඇඩ් කරගන්න පුළුව ඊට පස්සේ ගයිස් ආය ප්‍රසිද්ධගේමයක් තමයි මෙට්‍රෝ ගේම් එක මෙට්‍රෝ රීඩක්ස් මෙට්‍රෝ එක්ඩස් ඔක්කොම තියෙන තොට අපි මෙට්‍රෝ 2033 රීඩක්ස එක ගත්ත මෙට්‍ර 2033 රීඩක්ස එක ඩොලර එකයි සත 49කට තියෙනවා මේක ඇත්තරම වෙරි පොසිටිව ස් තින ගේමයක් මත් පසන් ප්ලේ කරල තියෙන
මේක ඇත්තරම කිවොත් අපකොලිප්සේ ගැන්නේ මොකක්ද අමුත් එකන්නේ ලෝක ඔක්කොම නිකන් ව්‍යසනයකට ලක් කියලා ඔක්කොම වේස්ලන්ඩයක් වෙලා තියන්නේ අපිට නික සවයි වෙන්න තියෙන විඩි තිය දකට අමුතම් සත්තු ජාතින්න අප යාලට ෂූට් කර අපිට සවයි වෙන්න තියන් මේක දස්තුස් තිස්තුනේ වුණා කියල්තම ඒගොල්ලො හදර තියන්නගේම එක ඉතික සැත්තරම මේ හොඳගේම මේක මේක වාලට ගන්න පුලන් ඩොර එකයි සතත්ලිස් නමකට ඒගන්නේ ඕල්මෝස්ටනා ගයිස් ඩොල 400ට පාක් 400 එකක් වගේ අද ප්‍රයිසකට රුපියල් 400 එක හරි ඊට පස්සේ මෙට්‍රෝ සිරිස් එකේ දැන් ඔකුල බැලුවොත්තම මෙට්‍ර එක ගොඩක් ගේම්ස් තියෙනවා හරි මෙට්‍රෝ එක ගත්තොත් එක්ඩස් ලාස් ලයිට ඩක්ස් ඔක්කොම අරමම කියපු ප්‍රයිස් රේන්ජ එක තම යන්නේ දොටවාලට කැමති ගේමයක් පාලට සෙට්ට නිදිර ගන්න පුළුවන් පසනි මල් ලාස් ලයිට් එක්ඩස් දෙක ප්ලේ කරල තියෙන රීඩක් එකත් ප්ලේ කරල තියෙනවා හලා ඔල්ට කැමති දියක් ට්‍රේලස් බල රියස් බල ඊට පස්සේ තව බොහම අන්ඩරේට ගේම් ඇත්තමයි ස්ලීපින් ඩෝක්ස් කියන්නේ මන්දන්න අපේ කාලිටපු ගොඩක් පේකරපුගේම මේක දස් දාතරයාවේ මේ අතර යෝග සුළු ජට ස්ටයිල් ගේම්ස් ගන්නාසන ඔගොලට මාරම සෙට්න ගේම් ඇත්තයි මේක මේකේ තියෙන්නේ අට මතකදියට හොංකොංවල සිද්ධියක් තියෙන්නේ මේක අපි ඩිටෙක්ටව් කෙනෙක් ප්‍රයිව ඩිටෙක්ටව කෙනෙක් හැබ අපි මේ වෙස්සලාගෙන මේ කියන්නේ සිවිලියන් කෙනෙක් විදිට ඇඳලා මාෆිය ගැන්ඒක ජොයින්නලා යාලත් එක ෆයිට් කරනවා යාලා ඩිෆිට කරන අප යාලත් එක්ක මිදගෙන හොරෙන්ට කරනවාගේ සින්න තින්නේ ඉතින් ගයිස් මේකේ මේක වාට ගන්න පුළන් ඩොර එකයි සත පනස් සතකට එකන් රුපියල් හරසිසුවක් රුපය 500ක් ගෙන්නේ මාරම වත්තේ ගන්ට සෑන් ලොකු කටෙන්ට ඇත්තින ලස්සන ස්ටෝරිය ඇත්තින බට්ට ඇක්ෂන් පැක් වලට පේන ඇති තිවා ඒක රෙකමෙන්ට් කරනවල වලට ගන්න කියලා ඊට පස්සේ ගයිස් අයි හොඳගේමක් කිවොත් මට කියන පුලන් ස්නයිප ලයිට් 5 එක ස්නයිප ලයිට් 5 එක ගයිස් මේක ගොලො දකල ඇති සමර ශ්‍රීමස් ලපේ කරන ලංකා ශ්‍රීමස් ලම් පේ කරල තියෙන අර සෑන ස්ලෝමෝෂන් ලින් බුලට් මෝෂන් පෙන්න්නනවා එතකොට අර බුලටෙක් ගිහිල්ල වදින ටියම් ස්ලෝමෝෂන් පෙන්න්නවා අමුතු විදි ස්නයිපින්ගේමයක් කර කලින් කිපර ස්නයිප ගෝස්ටෝරියගෙන මේක වෙනම විදිත් තියෙන්නේ එතකොට ගයිස් මේක තොලට ගන්න පුලන් ඩොර එකයි සත 59කට ඕල්මෝස් 400 ඩොල රුපියල් 400 දෙකක් රුපියල් 500ක් කොයි දවෙන් ඊට පස්සේ ෆොරස්ට් ගේම් එක ඔගොල් ඔන්තරම් පේ කරල ඇති ස්ටීමස්ල පේ කරන දෙකල ඇත්තති ද ෆොරස්ට් කියන එක ඉට පස්සේ ද ෆොරස් කියන එක ඇත්තරම් තියන්නේ මේකෙත් අපි කැලේකට ගිල්ල වැටල සවයි වෙන්න තියෙන්නේ හැබ මේ අපිට ආලුත් එක්ක ප්ලේ කරන්න පුළුවන් කෝප් විදියට මේ අපිට යාලෝ තවන්න යාලට ගේම්ස එක බයි කරන්න කියලා ඇලත් එක ප්ලේ කරන්න පුළුවන් මේක සෑන්න මේ එකන ලෝන් පිසිවල හෙමත් වාට ප්ලේ කරන්න පුළුවන් මේ එතකොට ගයිස් මේක වාලට ගන්න පුළුවන් ඩොල එකයි සතසුවටකට ඉගැන ඔල්මෝස් රුපියල් 582 දෙකක් රුපියල් 600ක් වගේ කනත්තයි වෙන්නේ වාලා කැමතිදිය කැමතිනම් මේ වගේ ගේම් එකකට එකන අලුත් එකතු වෙලා කැලේසවයි වෙන්න මේ වගේ ඩිස්කව කරන්නේ වගේ දලට කැමතින මට මේ ප්ලේ කරන්න පුළුවන් ඔයාලගේ පිසි එක කියන්නේ එච්චර අලුත්තයක් නොනත් මේක ප්ලේ කරන්න පුළුවන් ෆොරස්ට් එක කිව්වම මේකේ පාර්ට් 2 එක සන්ස් ඔෆ් ෆොරස්ට් කියලා තියෙනවා සන්ස් ඔෆ් ෆොරස්ට් එකක් ඩොලර් 3.25ක් වෙන්නේ ඒකනම් පොඩ්ඩක් හයිෙන් පිසි එකක් ඕන සමාලුවෙන් පිසිලක් පුළුවන් මේක ඩොලර් 3.25 එක රුපියල් 1000ක් වගේ වෙනවා බට් මේකත් සෑහන්න මේ ෆන්න එකන කටියත් එක ප්ලේ කරන්න පුළුවන් අරකෙම පාට්ටුව එක මේක ග්‍රෆික්සේම අරකට වැඩිය හොඳයි එතකොට ගයිස් හරි ඊට පස්සේ අපියන් ඩාක් සයිඩස් කෙනගේමට ඩක්සයිඩස් ස්පෙශලි ඩක් සයිඩස් 3 මම ඩක්සයිඩ ස්ත්‍රී ප්ලේ කරල තියෙන මේක ඇත්තරම මාර ඉන්ට්‍රස්ටිංගේමයක් එකන්නේ අපි ගැන මේක හැකන් ස්ලෑශ් කියල මේ ගේම් ටයිප්පට කියන්නේ තර්ඩ පර්සන් විය ඇතින්නේ මේ එතකොට අපිට එන එක පවස් තියෙන ඒ පවස්සලින් අපිට එකත් එක ෆයිට් කන්න තියෙන මේ ගේම් එක මේක එතකොට මේකත් වලට ගන්න පුලන්ට එකයි සතනු නමයකට ඒක රුපියල් 600 දාහතක් ඒවගේතවෙන් ඉට පස ගයිස් අයි ප්‍රසිත ගේම් ඇත්තිෙනවා රයිස් of ටොම් රයිඩ ප්‍රයිස් of ටොම් රේඩ එක මේක මේ මංහිතන්න මේක දන්න තිෙනෙක් නැතු ඇති කියලා ඕන කෙනෙක් මේ ගේම එක දන්න මේක මේ එපික් එකේ මට මතකදිර මේක මේ ගේම්ස් තුනම ට්‍රිලෝජයකම ්‍රී දුන්න
බට ඒ ගන්න බරිච්ච කෙනෙක්කින්න නම් ඔට ඩොල දෙකයි සතනුවකට සතනමකට කියන්නේ පෙලාසි අතලි සතකට හසි පනාකට ඔය ගන්න පුළුවන් මේගේම එක මේකෙත් අපි ලාර කොෆ් කියන්නේ කියන්නේ ටොම් ලාර කොෆ් කියන්නේ යා ගිහිල්ලා මොකක්ද එක්ස්පෙරිමෙන්ට් කරන කෙනෙක් යාගේ තැඟල එක්ස්පෙරිමෙන්ට් කරන එයා මූුණ දෙන සිදුවීම් තමයි මේ සම්පූර්ණ සිරියස එකම තියෙන්නේ මේ එතකොට මේක ලස්සන ස්ටෝරියකුත් තියෙන පට ලස්සන ලොකේෂන් තින හොඳ ග්‍රෆික් තියෙන එතකොට ගයිස් ආලට මේක ගන්න පුළන් රුපියල් අයිසිය පනාකට වගේ ඉවසේ හැම මාස සිරිස් ඇත්තින අසසින් ස්ක්‍රීට් සිරිස් එක එතකොට ඇසින් ස්ක්‍රීට් එක ගත්තෝ අපි සම්පූර්ණ සිරිස්සම ගන්න පුළුවන් සිරිස්සකේම යුබිසොෆ්ලා හැමගේ මේකටමගේ ඩිස්කවන්් දිල තියෙන වාලල්ල එක ඩොල 4යි ඔඩිසික 6 59 ෂඩෝ සකතාම ගනන් ඩො 25 බට ෂඩෝ සකාම අවුත්තන බට මට වර්ත්ම ඩීල් එක හම්බුනේ ඇසින් ස්ක්‍රීට් රෝක් එක මේක අපි දාට අඩු කටකරට ගන්න පුළුවන් මේක ඩොල 2.24 වෙන්නේ රුපියල් 893ක් වගේ වෙන්නේ මේක බ්ලැක් ෆ්‍රෑග් එකට පස්සේ ආපුගේම මේක මේක සෑන් ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා ලස්සනගේම ඇසින් ස්ක්‍රීට් සිරිස් එකට ආසයි නම් මට මේක ගන්න පුළුවන් බට මං කලින් කිව්වාගේ ඇසින් ස්ක්‍රීට් එකේ සීරියස් එකටම දීලා තියෙනවා ඩිස්කවුන්ට් තොට වැසගේ 1 2 3 ප්ලේ කල නැත්තමට යුනත් ගන්න පුළුවන් බට මහයි රෙකමෙන්ට් කරන ඇසි රෝක එක බට මයි රෙකමෙන්ට් කරනගේම තමයි සින්ඩිකේට් එක ඊට පස්සේ ඔරිජින්ස් එක ඒ දෙකේ හොඳ ඩිස්කවන්් තියෙන මොකද ඔරිජින්ස එක ස්ටෝරියට මේ මාරාසයි මේ ඔජින්සි හොඳ ස්ටෝරිය එකක් තියෙන හොඳ ග්‍රෆික්සම තියෙන ට ඒක එක ගන්න පුලන් ඩොර 4.39කට 4.39ක් කියන්නේ රුපියල් 1,300 500ක් ගන්න බට මේ ගේමට එකවත් කියලා මටිතන ඊට පස්සේ අපිට ගන්න පුලන් ෆාක්‍රයි සිරිස් එක ෆාක්‍රයි සිරිස් එකටම ඩිස්කවන්් තිල තියෙන අපි කෙලින්ම ෆාක්‍රයි කියල හෝ දැන් අපිට ගන්න පුලන් ෆාක්‍රයි 3 එක ෆාක්‍රයි 3 එක ගොඩ පරණ පිසිවරුනත් ගහන්න පුළුවන් හොඳ ග්‍රෆික්ස් තියෙන ගේම මේක ගයිස් ආට ගන්න පුළුවන් ඩොල 2.99කට එකන්නේ රුපියල් 925කට මේක මම හිතන්න ඕන කෙනෙක් දන්න මේ ගේම් එක ගැන අපි දූපතකට ගිල්ලා මේ වාස් කෙනෙක් කෑට අහුවෙන වාස්නීද ගැන බලමත කරන වාස්ත වාස්තමයි මෙයාට අහුවෙන ඊට පස්සේ අපි එයාගෙන් බේරෙන් බේරලයින එක තම මේගේම තියන්නේ මේකත් හොදගේමයක් මං එන්ඩිං ස්පොයිල් කරන්න වාල ගන්නසන ගන්න බට මගේ නෝල්ටි කට්ටි ගහලත් ඇති බට මේ ගේමකාට ටොය දෙක සතා උනමට ගන්න පුළුව ඊට පස්සේ ඊළඟ ඩිල්ලක තම මංවාගත්ත මිඩල් ෂඩෝ ෆෝ කියනගේම එක ෂඩෝ ෂඩෝ මෝඩෝ කියන දෙකම තියෙන ෂඩෝ ෆෝ එක කියන්නේ මේක මේ ඕපන්නල් ගේම්මයක් බට මේක ලෝඩ් of රිංස් ඔගොල්ල බල්ල ඇති මොයිස් එතකොට ඒ මොයිස්සල්ට සම්බන්ධ කතාවක් මේක තියෙන්නේ මේක රිජිපිසොෆ්ලා සොරි WB ගේම්ස් ලගන්න වොන ප්‍රදස් ලගහන්නේ එතකොට එයාලාගේ හොඳගේම මේක ඒක ෂඩෝ ෆෝ ගේම් එක ඩොල 2.7 මේකට කියන්නේ රුපියල් 925ක් වගේ තම වෙන්නේ ආට ඒ ගන්න පුළුවන් වොන බ්‍රදස් ලගේ මේ 90% වෙනක ලොක සෙල් ඇතින තා ගේම්ස් තින වාට පෙන්න්න ඊට පස්සේ ෂඩෝ ෆෝගේම තියෙන ෂඩෝ ෆෝන දැක ඉට පස ඩිට්‍රයිට් බිකම් හම ඩිට්‍රයිට් බිකම් හමන් මේක ගයිස් මේ ස්ටෝරි බේස්ගේම අපට ස්ටෝරී ඩිසිෂන් ගන්න එය කරන්න තියෙන්නේ මේක කොන්ටම් රීම් කියලා ඩියලපස්ලා ගන්න මේක මේ අපි ඇතරම ඇන්ඩරෝයිඩ් කියලා එක රොබෝ කෙනෙක් වගේ කෙනෙක් අපිට යාගේ ඩිසිෂන්ස් ගන්න හෙම තින්න අපිට මේක පේබල් කරක්ටස් තුනක් තින කියෙන කරක්ටස් තුනක්කින්න අපට පේගන්න පුළුව ස්ටෝරිය එක චප්ටසල්ට එක කරක්ටස් බටරම් පේගන්තින් මේක ඩොල 2.7 කියන්නේ ගැන පියල් 9 වගේ වෙන්නේ මේකත් ගැන ස්ටෝරි බේස් ගේම් ගානයට මාර ඉන්ට්‍රස්ටිංයි මේගේම ඊට පස්සේ ගයිස් මම හවාගත ඩීල්ල තමයි ඩෙඩ්ඩයිලන් 2 කියන එක සෑහෙන්න මේ රීසන්ට්ලයාගේම මේ කාල 2024 මේක ඩොල 37ක් එන 90% ඔෆ් වෙලා ඩොල 374කට එනවා දැන්ගයි සබි ඇවිල්ලින්නේ මේ 800 දාහරේන්ජි කියවලයි 10 දාහරේන්ජකට ඇවිල්ලින්නේ තකට ඩොල 374ක් කියන්නේ රුපියල් 1158ක් වගේ වෙන්නේ දකොට මේක මාර ක්ෂන් පැක්ගේම පට ෆනි මේක සොම්බිලා හෙමින්න අපිට සොම්බිලා මරමර ඉන්න තමයි තියෙන්නේ
මේ එතකොට නිකන් අර ලොස් ඇන්ජලිස්ල තමයි මේක තියෙන්නේ ලොස් ඇන්ජලිස්ල සොම්බිය කපලිප්සයක් කලා තින අපිට සොම්පිල මරවර්තා හිටති එතකොට මේක වාට ගන්න පුුව රුපියල් 1150ටකටගේ ගන්නුව ඉරිවස ගයිස් මං ඔයාලට කියන ඊළඟ ඩීල් එක තයි විච 3 විචත්‍රී වයිල් හන්ටක විචත්‍රී වයිල් හන්ට එක වාට බේස්ගේමක් ගන්න පුළුවන් ඩොල 3.99කට මේ ඔගොල්ලො විචසිරිසක සෑන් හලති මේ දස් පහලයාපුගේම කොනට තාම මිනිස්සු ගානගේම මේක අපි ගැරල් කියලා එකැන විචය කෙනෙක් එතකොට යා සිරී කියලෙක් කෙනෙක් යාගේ සිරී කෙනෙක් කෙන හවාගෙන යන සිරිසකතම විචය කියන්නේ එතකොට ඔයාලට මේගේම ගන්න පුළුවන් ඩෝසු 3.99කට බත් මේක කම්පිට එඩිෂන් එක ගන්නන හොඳයි කියලා හිතන මේක ඩොල 9.99ක් වෙන්නේ පත් දැන් බේස්ගේම ඩොල 3.99යි ඒ කියන්නේ ඔල්මොස්ටනගයිස් 1235ක් වගේ පට මෙතන කම්පිට එඩිෂන් එක ඩොල 9.99 කියන්නේ 394 එක මේ දැන් මොකක්ද තුන්දස් ගානක් වුණාට මේක සෑන ලොක කටට ඇතින මේ ගේම්ස් තුනේම මනම් පර්සන් එක රෙක්මන් කරන අට සල්ලි තියෙනවන ගන්න බට් එම නැත්තම් බේස්ගේම ඉතර කරගෙන පස්සේ මේ එක්ස්පේන්ෂන් පෙක්ස් වල්ට ඇත් කරගන්න පුළුවන් මේ ඇට පස්සට කරගන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟගේමට යන්න ඔගුල බැට්මෑන් ට අසන බැට්මෑන් ආකම් සිරිස් එක තියෙන ඩිස්කවන්ටල්ට තට අපි බැට්මෑන් කියලගවොත් බැට්මෑන් ආකම් නයිට් එක ඩොල 3.97ට ගන්න පුළුවන් පර්සනි ප්ලේ කරපුගේම සෑන්න අස ඉස්සර රොක්ටඩිලත් මේ සෑන්න මේ දක්ෂයි කියන බැක්මන් ගේම්ස් ගන්න ඇල බැටමන් ගේ මාර ඉන්ට්‍රස්ටිං ආකම නයිට් ද මඟ පොඳ එක පත් සමරයගෙන ආකම මුරජින්සල්ට තමයි ආස ආකම් සිටියල්ට තම ආසම කියලා බට මම ආසමයකට බාකම් නයිට් එකට මේකවාට දොල 3.97ට ගන්න පුළුවන් රතුන සදරම කියන්නේ රුපියලෙක් දත්ති සිතිස් පයන්නේ බට අපිට වාට ඔන්න ආකම් කලෙක්ෂන් එක ගන්න පුළුවන් ඩොල අටකට ඩොලට ඩොල නමකට හිතකට දෙදා සත්සය අසූ තුන කසු අතරක් අයිදයි මට හිතන එඩිල්ලගත් හොඳයි කියලා වාලට ගේම් සොක්කම එක බාර ගන්න පුළුවන් එමනත් ආකමයිට ඉතරක් ගන්න ඔන්න මේ ගන්න මේක පට්ට මාර ස්ටෝරියත් තියෙන දෙදස් පහල වුණට ඇතරම ගයිස් අදකාලටන ගලපන ග්‍රෆික්ස් තියන මේක වාලට ගනම් පේ ගන්න පුළුවන් ඉට පසගයිස් මොටල් කම්බැක් හොද ඩිල් ඇතින ආගයිස් කියනතුම එතකොට මේ ඔයාලට මේකට ගිහිම් බලන්න පුළුවන් මේ ආකං නයිට් එකට මේ එකොල ගන්නේ දැ පබ්ලිශල ොන ප්‍රදස්න ොන ප්‍රදස්ලා සෑන ඩිස්කවන්් දීල තියෙන ගොඩක් ගේම්සල්ට ආට ඔනබද පේජ්ජර කියලා අන්පුලා තොට ඒකෙදී මම හවාගත්ත එකක් තමයි හොඳ ඩිස්කවන්් තියෙනගේම මොටල් කම්බැට් එක් එක ලෙවන්න එකනේ එක් ටෙන් එක මේක ඩොල 3.99ක් කෙන්නේ එකන රුපියල් 1235ක් කෙන්නේ මේක ෆයිටින්ගේමක් ඇත්තටම එතකොට මේක ආර්ට කන්ට්‍රෝල එකක් දාගෙන තාගෙන එකක් කොනක් ප්ලේ ගන්න පුළුවන් සෑන් ඉන්ට්‍රස්ටිංගේම මේක මොටල් කම්බැට් 10 ඔක්කොටම ඩිස්කවන්් ටම්පල තින අලුතෙම මොටකම් බැට් වන්න එකටත් ඩිස්කවන්් ටම්පල තින ඩොල 7.99ක් කියන්නේ ගැන 7 ඩොලටක්නේ ඩොලටක් කියන්ද 1000 කයනවා එතකොට ඒක ඊට පස්සේ මෙතන මොනපදස් ලගේ සෑන ගේම්සල් ඩිස්කවන්් දිල තින අට ඕනකට ගිල්ල බලගන්න පුලො ඉට පස්සේ ගාහිස් මම කියන ඊළඟ එක තමයි ගොඩක් අදන්න ඇති මේගේම එක පැස්ම පෝබිය පැස්ම පෝබියගේම එක තියෙන මේක තියෙනක සැට හොල්හන් අල්ලන්න තියන්නේ අපි ගෝසන්ටස් ලයි දිටන්නේ පට මේක පලේගන්න වලට තහ යාලු ඉන්නවන අප තනි පලේගන්න පුළුව පට යාලුට මේගේ මාර්ෆන් අපිට ගිල්ලා එක ඩිවයිස් තියන හොල්ම ඉන්නද බල හොල්මන් ඉන්නනේ හොල්මන් අයිඩෙන්ටිෆයි කරගන්න තයි තියෙන්නේ ඔගොලෝ මේ දැකල ඇති ලංකා ස්ට්‍රීමස් ලමත් පලේ කරන මනියාගේ කට්ටිය මදකල් තින පලේ කරන මේක පහයි හැත්ත තුනක්ෙන් ඩොල පහඇත්ත තුනක් එකෙන් රුපියල් 1774ක් වගේන්නේ මේ ආට ආලුටක් කියන මන්නගෙන් සෑන වැත්තේගේ එක ලොක කටට ඇත්තියෙන සෑන ලොකේෂන්ස් තියෙන මේ හොර ගේම්සුල ඇමතියට මේක සෑන්නෝදයි ඊට පස්සේ ගයිස් තමවාගත ඩිල් ඇත්තමයි හොගොත්ස් ලෙගසි කියනගේ එක මේක ඔල්හෙටි ගයිස් මේ එපික් එකෙන් ්‍රී දුන්නා මේ එපික් එකෙන් ඇත්තරම කිවොත් ගිය සතිය සිකුරත්සාහ මේක ්‍රී දුන්නේ බට එදුන්න හැ බේස්ගේම එක බට බේස්ගේම ගන්න බැරිච්චයින්නන ්‍රී ගන්න බැරිුණන අදිසිතවට මිස්සුනන වලට මේක ගන්න පුල මේක ඩොලර් පාය අනුනම වෙන්න එකැනෙක්වල් එක්තා 854 ආට වානික හැරිකොට ෆෑන් කෙනෙක්ටාගේ කියන ඔප්ගොත්සලට ආසයින මේගේ වාට පත් මාරවත් කෙලෙතෙයි ඔ මොකද ඇරිකොට බුක්සල ෆිල්ම්සල තියෙන ලොකේෂන්ස් කොඩක් තියෙන මේක
1% මාර විදිහට එන්ජොයි කරපු ගේම් එක. ඊට පස්සේ මේක 5.9ක් වෙන්න මං කිව්වගේ කියන්නේ 154. ඊට පස්සේ ගයිස් තව ඔයාලට යාළුවොත් එක්ක ප්ලේ කරන්න පුළුවන් හොඳ ගේම් එකක් තියෙනවා. එතකොට ඇබ මයක කියද්දි දැන් අපි ඩොලර් සොරි රුපියල් 1000 ඉඳන් 2000 වෙනකන් කැටගරි කිවරයි. දැන් අපි 2000 උඩ කැටගරිකට ඇවිල්ලා තියෙන්නේ හොඳ ඩීල්ස් තියෙන. ඉතින් හැම මාස ගේම් එකක් තියෙනවා Sea of Thieves ගේම් එක. මේ මේකත් මේ මනියලා චබීලා එහෙම ප්ලේ කරන ඕගොල්ලෝ දැකලා ඇති. සෑන් ප්‍රසිද්ධ ගේම් එකක්. යාළුවොත් එක්ක ගිහිල්ලා අපි මුහුදු මංකොල්ලකාරී විදියට ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ලොකු කන්ටෙන්ට් එකක් මේකේ තියෙනවා. මේ සෑන් මිෂන්ස් තියෙනවා. මාරම ඉන්ට්‍රස්ටිං ගේම් එකක්. මාරම ෆන්. මේ highly recommended game එකක් guys. එතකොට මේක දැන් බේස් ගේම් එක $9.79කට ගන්න තියෙන්න පුළුවන්. 3031ක් වෙනවා මේක. මං රෙකමන්ඩ් කරන්නේ යාළුවෝ ඉන්නවනම් විතරක් මේක ගන්න. මේ යාළුවොත් මේක ප්ලේ කරනවා විතරයි. ඊට පස්සේ ගායස් ඇත්තරම හොඳම ඩීල්යක් කියලා මට සෙට්ටුනේ සයිබර්පන්ක් එක. සයිබර්පන්ක් එකට හැමදාම මේ ඩීල් එක සෙට් වෙනවා. මේක බේස් ගේම් එක $10.49ක් කියන්නේ රුපියල් 3248ක් වෙන්නේ. මේක ඇත්තට මේ ගානට මාරව මොකද මේක අලුත් ගේම් එකක් 2020 ආපු තාම ඔය කට්ටිය ඒගොල්ලෝ අලුත් මැෂින් එකක් ගත්තම බෙන්ච්මාර්ක් ටෙස්ට් කරද්දි මේ සයිබර්පන්ක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකේ අල්ටිමේට් එඩිෂන් කියලා තියෙනවා. අල්ටිමේට් එඩිෂන් කියන්නේ මේක පැන්තම් ලිබර්ටි කියලා තියෙනවා මේ DLC එකක්. අන්නේ DLC එක වෙනම ගේම් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඒතර ගේම්ස් දෙකක් වගේ වෙන්නේ. ඔයාලට පැන්ටම් ලිබර්ටි එකත් එක්කම ගද්දි මේක $19ක් වෙනවා. ඒ කියන්නේ 5900 ගාණක් වෙනවා. බට් සයිබර්පන්ක් ගේම් එකට ආස කෙනෙක් නම් ඒක මාර වැදගත් වලට. ඊට පස්සේ ගායස් අන්තිමට Forza Horizon 5 තියෙනවා. හරිද? මේකේ Forza 4 එක නම් දැන් මම හිතන්නේ ගිය අවුරුද්දෙන් පස්සේ Forza 4 එකේ සපෝට් එක අයින් කරා. Forza 5 එක ගායස් ඔයාලට ගන්න පුළුවන් $16.39කට. ඒ කියන්නේ 5074කට වගේ. ඔයාලට හිතන්න පුළුවන් සෑහෙන ගණන් කියලා. බට් කා ගේම්ස් වලට ආස කෙනෙක්ට මාර වැදගත් මේ ගේම් එක $16.39කට කියන්නේ 5074කට. ඉතින් ගයිස් ඔය ටික තමයි මට සෙට්ටුන හොඳ ඩීල්ස් තියෙන්නේ. තව ඩීල්ස් තියෙන දැන් මේ Xbox Game Studios එකෙත් වින්ටර් සේල් එක දෙනවා. එතකොට ඔයාලට මේකේ තියෙන සෑහෙන ගේම්ස් මොකද Gears of War Reload එක තියෙනවා. ඊට පස්සේ Grounded, Age of Mythology වගේ හොඳ ගේම්ස් තියෙනවා. Ninja Gaiden තියෙනවා. බට් Ninja Gaiden ටිකක් ගණන්. බට් අනිත් ඒවා නම් ලාභයි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳ ගේම්ස් ටිකක් තියෙනවා Steam වින්ටර් සේල් එකේ. එතකොට ස්ටීම් එකේ ඔයාලට හෝම් පේජ් එකට ආවම හොඳ ඩීල්ස් ටිකක් බලාගන්න පුළුවන්. මම හෝම් පේජ් එකේ නැති ඒවාම වගේ ටිකක් බලලා ඔයාලට කිව්වේ. ඒ කියන්නේ හොඳ ගේම්ස් ටිකක් ගන්නවා නම් ඔයාලට ඒවා බලලා ඔයාලා කැමති නම් ඔයාලගේ ප්‍රයිස් රේන්ජ් වලට මැච් වෙනවා නම් සල්ලි තියෙනවා නම් ගන්න. නැත්තම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. හරි. ඊට පස්සේ අපි යන් EA ගේම්ස් වලට. EA ගේම්ස් එකෙත් දැන් ඔයාලට පේනවා සමහර ගේම්ස් මේ Epic Steam එකේ තිබ්බේම තියෙනවා. බට් දැන් EAලා මේ ගේම්ස් ටික දාලා තියෙන්නේ එයාලගේ ප්ලැට්ෆෝම් එකේමනේ. ඒතකොට සමහර වෙලාවට EA එකේ ගණන් අඩුයි. දැන් Steam එකේ තියෙන EA ගේම් එකකට වඩා දැන් මේ FC 26 එක $27.99ක් කියන්නේ. $27.99ක් කියන්නේ guys ඔයාලා 8000 ගාණක්. හරිද? දැන් EA එකේ තියෙන්නේ 1599 කියලා තමයි තියෙන්නේ. හැබැයි 1599 එක ඔයාලට දෙන්න පුළුවන් අපිට මාරලා වෙන්නේ. නෑ guys මෙතන 1599 කියලා තියෙන්නේ ඉන්දියන් රුපීස් වලට. එතකොට අපි මේක ලංකන් වලට කන්වර්ට් කරාම හරිද? 1599 කියන්නේ 5530ක්. මේ කියන්නේ මේ FIFA තමයි FC 26 කියලා ඉන්නේ. එතකොට හැබැයි guys ඔයාලට තේරෙනවද දැන් මේකේ පත් අපි ගත්තොත් Steam එකේ මේක $27යි. හරිද? Steam එකේ 27යි. අතන තියෙනවා EA එකේ තියෙනවා ඉන්දියන් රුපීස් 1599කට. එතකොට $27.99ක් කියන්නේ $28ක් කියන්නේ 8000 ගාන. ඉන්දියන් රුපීස් 1599ක් කියන්නේ 5000 ගානක්. එතකොට EA එකෙන් මේ ගේම් එකක් ගන්න එක වාසි. ඉතින් මම මේ ගේම්ස් වලටත් ඩීල්ස් තිබ්බා මේ Steam එකේ. බට් මම ඇත්තට ගණන් කම්පෙයාර් කරලා බලුවම EA එකට ඇවිල්ලා ගන්න එක තමයි ලාභ. ඒතර EA එකේ ගේම් එකක් ගත්තත් ඔයාලට EA account එකක් හදන්න වෙනවා. EA accounts හදන හැටිත් ඕන තරම් වීඩියෝස් තියෙනවා guys. ඔයාලට සර්ච් කරන්න පුළුවන්. එහෙම දන්නේ නැත්නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම කියලා දෙන්න හදන හැටි. එතකොට guys මේකෙත් සෑන් ලේටස්ට් ගේම්ස් තියෙනවා. බට් මේකේ මම හොයාගත්ත හොඳ ඩීල්ස් තමයි guys. මෙන්න මේක එකක් Star Wars Jedi Fallen Order කියන එක. මේක ඉන්දියන් රුපියල් 219ක් තියෙන්නේ. ඉන්දියන් රුපියල් 219ක් කියන්නේ guys ලංකා සල්ලි රුපියල් 758ක් වගේ තමයි වෙන්නේ.
මේ ගේම් සෙට්ම එකම ප්‍රයිස් රේන්ජගේ තියෙන එකයි ස්ටාර් වෝස් සෙට් එකම මේ ජෙඩයි ෆෝලන් නෝඩගේම ම පර්සන් ප්ලේ කරලා තියෙනවා මම සෑහෙන කැමතිගේම එක RPG ටයිප් සෙලිමන්ස් තියන්නේ මම ඇතරම දැම් බයි කරලත් තියෙන මේගේම එක මේ ආරටත් ඒක ගන්න පුළුවන් මේ අරම් ප්ලේ ගන්න සෑන් කොල්ඩිගේම ඊට පස්සේ මම හවාගත්තගේම තමයි මාසිෆෙක්ටෝ මාසිෆෙක් කියන සචකාගයි මාසිෆෙක් ලෙජන් රේඩිෂන් එක තිනවත මාසිෆෙක් ලෙජන් රේඩිෂන් කියන ගස් මෙතන තියෙන ගේම්ස් තුනක් ඇතරම මාසිෆෙක්ටන් මාසිෆෙක්ට මාසිෆෙක් ්‍රී කියන ගේම්ස් තුන තියෙන ඒ තුනම එකන රීමස්ට කලේ කියන්නේ ග්‍රෆිස් කොල්ට වැඩි කරල මතයි මේක තියෙන් තකොට මේක ඉන්දියන් රුපියල් 299 කියන්නේ ලංකාය සල්ඩවරින් 1034ක් වගේ හරිද ඊට පස්සේ ගයිස් දැක් 1034ක් කියන්නේ ගේම්ස් තුනකට සෑන්ව ඇත්තේ නිසා මං ඉතන සෑන්වත් කියලා අපි ගත්තොත් දැන් මේ ගේම් එකම ස්ටීම් එක තියෙනවා හරි ටොල පහ යනුනමේ පායනුනම කෙන 1854 අතන තියෙන්නේ ඉන්දියන් රුපියල් 299 ඒ කියන්නේ 1034 එතකොට රුපියල් 800ක් විතර ලාභයි ඔයගොල්ලෝ මෙතනින් ගන්න එක. ඒක නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් EA games ගත්තා මන්නම් කියන්නේ EA එකෙන්ම ගන්න Steam එකෙන් ගන්න එපා. ඊට පස්සේ ආයි මම ආසම ගේම් එකක් තමයි guys Titan Fall කියන්නේ. හරිද? Titan Fall කියලා වලට ගන්න පුළුවන් නැත්නම් මේ පල්ලෙහාට આવත් ඔය ඇති. මම දිසත් ගන්න බෑන Titan Fall කියලා guys මේ ගහන්න. එතකොට මේ කියන ඔව් මේදි Titan Fall 2. මේක guys පට්ටම ස්ටෝරිය එකක් තියෙන ගේම් එකක්. අපිට මේ ලොකු රොබෝ කෙනෙක් ඉන්නවා අපි ආව කන්ට්‍රෝල් කරන ගේම් එකක්. මේක රුපියල් 199ක් කියන්නේ රුපියල් 691ක් වෙන්නේ. හැබැයි guys මාර මොකද ගේම් එකක් මේක. මම highly recommended මේක. මම මේක full play කරලා තියෙනවා. මේ ස්ටෝරි එක ඉවර කරලා තියෙනවා. මේක අපි Titan Fall 3 එකක් එයි කියලා බලාගෙන හිටියා. ආවේ නෑ. but guys මේක මම highly recommended ගේම් එකක් මේක. ඊට පස්සේ guys ආයි තියෙන හොඳ එකක් තමයි guys Dead Space කියන එක. Dead Space මේක මේ අර ඉස්සර ආපු Dead Space එක නෙමෙයි මේක 2023 දී ආයෙ රීමාස්ටර් කරා. එතකොට මේ තියෙන්නේ ඒ රීමාස්ටර් කරපු ගේම් එක තමයි මේ තියෙන්නේ. මේක 449ට පට්ටව 449 කියන එක රුපියල් 1552ක් ඉන්නේ. ඒ ගානට මාරවත් මේක. ඔයාලට මේ ගේම් එක EA එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් බයි කරලා. ඊට පස්සේ guys ආයි තියෙනවා හොඳ ගේම් එකක් Way Out කියලා. හරිද? Way Out කියලා තියෙන මේක. හරිද? මේක අපි හිරෙන් පැනලා යන සීන් එකක් තියෙන්නේ. Prison Break වගේ සීන් එකක්. මේක අපිට දෙන්නෙක් ඕන හැබැයි මේක ප්ලේ කරන්න. ඔයාලට යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් ඉන්නවා ගෙදර අපි තම මල්ලි කෙනෙක් කවුරු ඉන්නවා කියලා. එයාත් එක්ක උනත් ඔයාලට එකම PC එකේ මේක ප්ලේ කරන්න පුළුවන්. ඔයාලට කීබෝඩ් දෙකයි තව එක්කෙනෙක්ට කන්ට්‍රෝල් එකක් තියෙනවා නම් එහෙමයි. මේ එහෙම නැත්නම් කන්ට්‍රෝලර්ස් දෙකක් තියෙනවා නම් ඒත් එහෙමයි. එහෙම පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඔයා ගේම් එක බයි කරලා තව යාළුවෙක් ඉන්නවා කියමුකෝ වෙන කොහරි එයාට මෙන්න මේ get මේ play for free with friend pass මේ friend pass එක download කරලා එයාට play කරන්න. ඒ කියන්නේ එක්කෙනා ගේම් එක ගන්න ඕනේ but දෙන්නට play කරන්න. මේ ගේම් එක එහෙම කිව්වම මාරවත් 179 කියන රුපියල් 699 but පට්ට මේ experience එකක් ගන්න පුළුවන් මේක. මම මේක මේ මම නම් මේ එහෙම නේ play කරා මම අපේ මල්ලි කෙනෙක් ඉන්නවා එයාත් එක්ක play කරේ. ගෙදරදී මේ මම මෙන්න මේ 2 screen එකේ play කරේ but ඔයාලට තව යාළුවෙක් එක්ක වෙනම play කරන්නත් පුළුවන්. නැත්නම් ගෙදර තව කවුරු හරි මල්ලි කෙනෙක් ළඟ ඉන්න එයාත් එක්ක play කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම තව ගේම් එකක් තමයි It Takes Two කියන්නේ. Takes Two කියලා ගැවොත් හෙන්ඩෝ යා මේති මේකත් ඒ වගේම ගේම් එකක්. මේක guys මේ Game of the Year 2021 Game of the Year වෙච්ච ගේම් එක මේක මාරම මේ satisfying ගේම් එකක්. යාළුවෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාලා girlfriend කෙනෙක් ඉන්නවා නම් උනත් එයාත් එක්ක උනත් මේක play කරන්න පුළුවන්. මේ මාරම වටින ගේම් එකක් මේක බයි ගන්න රුපියල් 499ක් කියන්නේ ඉන්දියන් රුපියල් මේ ලංකාවේ 1725 but ඒ set වෙන experience එක ඒකාන්ත මාරව මේ ඉතින් guys ඔය ටික තමයි මට set වෙච්ච හොඳ deals වල තියෙන්නේ. තව එක ගේම්ස් තියෙනවා ඔයාලට check කරලා බලන්න පුළුවන්. හරිද? ඒ තරට මේ දැන් Steam එකෙත් මම ඔයාලට deals කිව්වා. Steam එකෙත් මට මිස් වෙච්ච මොනවා deals තියෙනවා නම් ඔයගොල්ලෝ යටින් comment එකක් දාගෙන යන්න. තව මේ වගේ content වලින් මම ඉස්සරහට ඔයාලා හම්බෙන්න. game plays එකම අරන් ඉන්න. මාත් එක්ක ඉස්සරහට යන්න කැමති නම් guys subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් bye guys, have a great day. Thank you.